Hi and welcome back to my channel Raw Ideas. දැන් අපි කතා කරමින් ඉන්නේ අවධිය සම්බන්ධයෙන් කොහොමද මේක හඳුනගන්නේ? අපි එක්සැම්පල් ටිකක් දාලා අපි තේරුම් ගන්න බලමු. එතකොට තව එක්සැම්පල් එකක් ගේන්නම්. එතකොට දැන් හිස් කාමරයක් තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට හිස් කාමරයේ තියෙන අවකාශය නොවෙනස්ව පවතිනවා. දිගටම පවතිනවා. එතකොට අපිට ඕක ඇතුළට ගිහින් දාන්න පුළුවන්, ලී බඩු ගිහින් දාන්න පුළුවන්, මිනිස්සු ගිහින් දාන්න පුළුවන්, ඩෙකරේෂන්ස් ගිහින් දාන්න පුළුවන්, ඕන දෙයක් දාන්න පුළුවන් කාමරය ඇතුළට. හැබැයි අවකාශය වෙනස් වෙන්නේ නැහැ. අවකාශය පවතිනවා. දැන් අපි ඔය ටික ඔක්කොම අහක් කරා කියන්නකො, මිනිස්සුයි, ලී බඩුයි ඔක්කොම කාමරයෙන් අහක් කරත් අවකාශය කියන එක මුකුත් වෙන්නේ නැතුව නොවෙනස්ව පවතිනවා. එතකොට මේ අවකාශය අපේ අවධිය වගේ තමයි. එතකොට අපේ සිතුවිලි හැඟීම් අත්දැකීම් මේවා ඔක්කොම විද්‍යාමාන වෙන්නේ අපේ අවධිය උඩ. හරියට අර හිස් අවකාශයේ අර දේවල් ටික විද්‍යාමාන වුණා වගේ. කියන්නේ අර දී බඩු ටික විද්‍යාමාන වුණා, මිනිස්සු ටික විද්‍යාමාන වුණා. හැබැයි අවකාශයට හානියක් වුණේ නැහැ. ඒවා ටික අහක් කරා කියලා. අපේ අවයානස් එකත් ඒ වගේ අවධිය කියන එකත් හරියට අර හිස් අවකාශය වගේ නොවෙනස්ව විවෘතව ඒ වගේම තමයි හිස්ව පවතිනවා. හැබැයි හැමදේම මේ මත විද්‍යාමාන වෙනවා. Thank you for watching.